ඉතින් ඔන්න මේ ස්පර්ශය පිළිබඳ කථාන්තරයේදී පළමුවෙන්ම කියව යුතු කාරණයක් තමයි අපි දේශනා කීපයකදීම ඔය දීඝනිකායේ පළමුවෙනි බ්‍රහ්මජාල සූත්‍රය ගැන සඳහන් කරනකොට කිව්වා මතු කරලා දුන්න කාරණයක් මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී 62ක් මිත්‍යා දෘෂ්ටි ප්‍රතික්ෂේප කළේ ඊ타මත්ම කෙටි පාඨයකින් බව. මොකද්ද මේ පාඨය? තදපි පස්සපච්චය. ඒකත් ස්පර්ශ ප්‍රත්‍යේනි. ඒකත් ස්පර්ශ ප්‍රත්‍යේනි කියලා ඒ විදිහට නිෂ්ප්‍රභා කළේ හැම දෘෂ්ටියක්ම. ඒ වගේම සූත්‍රයේ අවසාන හරියදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මේ දෘෂ්ටි ප්‍රකාශ කළා නම් ඔවුන් පිළිබඳව මෙන්න මෙහෙම වාක්‍යයක් කියවෙනවා. සබ්බේතේ චෛ පස්සායතනෙහි පුස්ස පටිසංවේදෙන්ති. ඒ හැම දිනෙකම ස්පර්ශ ආයතන හයෙන් නැවත නැවතත් ස්පර්ශ කරමින් ප්‍රතිසංවේදනය කරනවා. ඒකේ ඊළඟට විපාක කියනවා. ඒ වේදනාව නිසා තණ්හාව උන්ට ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය, උපාදාන නිසා භව, භවය නිසා ජාති, ජාති නිසා ජරා මරණ දුක්ඛ සියල්ලම. එයින් කියවෙන්නේ මොකක්ද? අර මුල් ගාථාවේ කිව්වා වගේ ඒ 62ක් දෘෂ්ටිගත හැම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ම භවදී වලට ස්පර්ශයට ගැති වෙලා භවදී වලට අහු වෙලා වැරදි මාර්ගයට වැටිලා භව බැමි වලින් මිදිලා නොවේ හිටියේ. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයි විදිහද කියන එක ඊළඟට අවසානයේ ප්‍රකාශ කරනවා. මේ ශාසනයේ රහත් භික්ෂුව පිළිබඳව ඊළඟට ප්‍රකාශ කරනවා. ඒ රහත් භික්ෂුව ස්පර්ශය පිළිබඳව ස්පර්ශ ආයතන 6 පිළිබඳව පස් ආකාර විශේෂ අවබෝධයක් ඇති කරගෙන පිරිනීමීමටපත් වෙලා තියෙනවා. මොකද්ද? අපි කලින් උද්දේශනාවේදී මතක් කළා. ස්පර්ශ ආයතන 6 සමුදය, අත්ථගම, අස්සාද, ආදීනව, නිස්සරණ. ඒ කියන්නේ ස්පර්ශ ආයතනය 6 හට ගැනීම, අස්තියට යාම, ආස්වාද පක්ෂය, ආදීනව පක්ෂය, නිස්සරණ කියන නික්මීම. එතකොට ඕනෝකයි මේ ශාසන විශේෂත්වයේ ස්පර්ශය පිළිබඳව. දැන් ඔන්න ඊළඟට එතන ඉඳලා ස්පර්ශය ගැන වඩාත් පැහැදිලි කරගන්න අපි ඉදිරියට සූත්‍ර කීපයක් ගන්නවා. හිතා ගන්න මේක එක්තරා විදිහක වන්දනා ගමනක් කියලා, නිවන් කරා යන වන්දනා ගමනක් කියලා හිතාගෙන මේ පැය තුල මේවට සාමධානය අහුම්කම් දෙන්න උත්සාහ කරන්න. ඉතින් ඔන්න ඒ ස්පර්ශය ගැන පළමුවෙන්ම අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ පින්නතුන් හොඳට දන්නවා. ද්වාදසංග පටිච්චසමුප්පාදේ සූත්‍රයේ කවුරුත් ඔය අවිජ්ජාපච්චය කියලා පටන් ගන්න මේ සූත්‍රයේ ස්පර්ශය සඳහන් වෙන්නේ මෙහිමයි. සලආයතන පච්චය පස්සෝ, පස්ස පච්චය වේදනා. සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ආදී වශයෙන් තියෙනවා. නමුත් ස්පර්ශය පිළිබඳ වඩාත්ම පැහැදිලි ගැඹුරුම දර්ශනයක් අපිට ඉදිරිපත් කරන්නේ මේ පිටක් වැනි අර්ථ රසෙන් පොහොසත් මධුපිණ්ඩික සූත්‍රයෙන් මජ්ක්‍ධිම නිකාය මධුපිණ්ඩික සූත්‍රයේ ඒක ඔක්කොම නොකියවත් කලින් අවස්ථාවල අපි ඒක සම්පූර්ණ විග්‍රහ කරලා තිනවා. මේකට අදාළ වශයෙන් කිව්වොත් එතෙන්දි තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා කෙටි දේශනා පාඨයක් සංඝයා වහන්සේලාගේ ඉල්ලීම පරිදි කෙටියෙන් දේශනා කළ දේවල් පිළිබඳව සවිස්තරව දේශනා කිරීමේ ඒතදට තනුරුලාබාගත්තු මහා කච්චන මහරහතන් වහන්සේ තේරුම් කළ දෙන්නේ. ඒකෙදි මෙන්න මේ වාක්‍ය යොදනවා. තංකුංචාවුසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං තින්නම් සංගති පස්ස. ඔක තුළ මහා ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් වෙනවා. මොකද්ද කියන්නේ? චක්කුංචාවුසෝ පටිච්ච රූපේච ඇවැත්නි අසත් රූපේනුත් නිසා චක්ඛු විඥානේ හටගන්නවා. ඊළඟට කියනවා තින්නම් සංගති පස්සෝ. ඒ තුනෙහිම එකට යාම ස්පර්ශය. මෙතන හොඳින් කල්පනා කරොත් මහා ගැටලුවක් තියෙනවා. සියුම් ගැටලුවක්. මොකද්ද? දැන් මතක තියාගන්න මෙතන කියුණා පටිච්ච කියන වචනයත් උප්පජ්ජති කියන එකත්. ඒන් පේනවා පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන විඥානයේ හට ගැනීම පිළිබඳව බව. අසත් රූපේනුත් නිසා චක්ඛු විඥානේ හටගන්නවා. නමුත් හටගත්තට පස්සේ ඒ ලෝක සත්‍යය තුළ තියෙන මුලාව නිසා, අවිද්‍යාව නිසා මේක තුනක් හැටියට ගනිනවා. තුනක් හැටියට ගනින්න ඉඩක් නැහැ. මොකද අර අසත් රූපයක් නිසාමයි චක්කු විඥානය හටගන්නේ. චක්කු විඥානය කියන එක අපි තේරුම් කරලා දුන්නේ. විඥානයට තියෙන ධර්මතාව දෙකක් හැටියට වෙන් කර ගැනීමමයි. ඒතෙක් අසත් රූපයක් කියලා දෙකක් කියන අදහස පහළ වුණෙත් නෑ. චක්කු විඥානය පහළ වුණාමයි මේ මගේ ඇස අර තියෙන රූපේ. ඔන්න විදිහට ඒකයි මේ කියන්නේ. එතකොට මේ දෙක අතර පරතරය තමයි විඥානය. නමුත් ඒක අනවබෝධය තුලින් අර අසත් රූපයක් චක්කු විඥාන කියලා තුනක්. ඒ තුන එකට යාම පිළිබඳ හැඟීමක් ඇති කරගත්තු තැන අන්න ස්පර්ශය හටගත්තා. එතන ඉඳලමයි මුලා. ඒකයි අපි සම්දිස්ථානය කිව්වේ. එතකොට මේ ස්පර්ශය පිළිබඳ කාරණේදී ඒ වගේම දැන් කියුණානේ දෙකක් සහ මැදක් වගේ එකක්
ඔන්න ඒකට කියන සූත්‍රයේ අපි මීට කලින් සවිස්තරව නොයෙකුත් අවස්ථාවල දේශනා කරලා විස්තර කරලා තියෙනවා මහා ප්‍රබල බල සම්පන්න සූත්‍රයක්. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ චක්ක කියන්නේ 6 කියන එක තේරුම් ගන්න 6 වෙනි නිපාතයේ එන මජ්ජේ සූත්‍රය. මේ මජ්ජේ සූත්‍රයේ ඉස්සෙල්ලා නිදාන කතාවක තියෙන කියමු නොදන්න අයට බර්ණස ඉසිපතනේ බුදුරජාන් වහන්සේ නිගදායේ වැඩ බර්ණස ඉසිපතනේ නිගදායේ වැඩවසන අවස්ථාවක ස්ථවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්ඩපාතයෙන් පස්සේ මණ්ඩල මාලයේ රැස් වෙලා ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. මේ කාලේ වචන ධම්ම සම්මන්ත්‍රණයක් වගේ දෙයක්. මොකද හේතුව ඒ සභාවේදී ඉදිරිපත් වුණ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ පාරායනී මෙත්තේ පන්හි මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. මොකද්ද? යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චදා. ඔය ගාථාව ඉදිරිපත් කළා. මේක තුලින් ප්‍රශ්න 4ක් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරගත්ත සම්මන්ත්‍රණය සඳහා මේ ස්වාමීන් වහන්සේලා මොකද්ද ප්‍රශ්න 4? මේ ගාථාවේ දැන් ඉස්සෙල්ලා තේරුම් කළ දීමු සාමාන්‍ය අර්ථය යෝ උභන්තේ විදිත්වාන කියලා කියන්නේ යමෙක් කොන් දෙක තේරුම් අරගෙන මජ්ජේ මන්තා නලිප්පති ප්‍රඥාවෙන් මන්තා කියන්නේ ප්‍රඥාවෙන් මැද නොඇලීද යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං බ්‍රූමි මහා පුරිසෝති බුදුරජාණන්සේ කියනවා එයාට මං කියනවා මහා පුරුෂයයි කියලා. මොකද සෝ ඉද සිබ්බනින් අච්චගා ඔහු මේ ලෝකේ මහුම් කාර්ය ඉක්මවා ගියා. එතකොට මේ තේරවිලි වගේ ගාථාවේ කාරණා 4ක් ඔන්න ප්‍රශ්නයට හැටියට ඉදිරිපත් වුණා. මේ ගාථාවේ කියන එක කොනක් මොකද්ද? දෙවෙනි කොන මොකක්ද? මැද මොකක්ද? මහුම් කාර්ය කවුද? එතකොට මෙන්න මේ ප්‍රශ්න 4ට හරි පුදුම දෙයක් එතන සංඝයා වහන්සේ මහා ස්ථවිර සංඝයා වහන්සේලා 6 නමක් ඉදිරිපත් කරන විවරණ 6ක් මහා පුදුම කමඨහන් විවරණ වගේ ඒවා අපට අදාළ දේ විතරක් මෙතෙන්ට ඉස්සරහට ගනිමු. මේ ආයතන පිළිබඳ ප්‍රශ්නේදී පස්වෙනි ස්ථවිරයන් මහන්සි දෙන විවරණය මේක. එක කොන ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිවකය, මන. දෙවෙනි කොන බාහිර ආයතන 6. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. මැද විඥාන. මැද විඥාන. මහුම්කාරිය තණ්හා. දැන් ඔය මහුම්කාරිය ගැන කියනකොට මේ කාලේ ඔය ඇඟලුම් කර්මාන්ත එහෙම දක්ෂ මහුම්කාරියන් ඉන්න පුළුවන්. ඒ ඔක්කොම පරාදයි මේ මහුම්කාරියට. මොකද මේ තණ්හා නැමැති මහුම්කාරියට උපාදි 3ක් තියෙනවා. මොනවද? පූර්ණෝ භවික. භවයක් මානවයම. පූර්ණෝ භවික. ඊළඟට නන්දි රාග සහගත. තුටුවීම් ඇලීම් සහිත. ඊළඟට තත්‍රාභිනන්දිනී. ඒ තැන සතුටු වෙනවා. ඔන්න තණ්හා මහුම්කාරියේ කපංකම්. ඉතින් අන්නේ බඳු මේ තණ්හා මහුම්කාරිය තමයි අර දෙකොන ගැටලන්නේ මැද නොතකා හරිමි. මැද කියන විඥානේ අර දෙක නිසා ඇති වුණා. නමුත් ඒක අමතක කරලා කොන් දෙක ගැටලනවා. දැන් නිදසුන් වශයෙන් කිව්වොත් අසත් රූපයක් ගැටලනවා. ඉතින් අසත් රූපයක් ගැටලීම පිළිබඳ කතාන්තරي අපි නොයෙකුත් අවස්ථාවල් ප්‍රකාශ කළා. ලෝකෙ මේ මිනිස්යාට පහසුවෙන් තේරුම් ගන්න උපමාව කවුරුත් ගන්නවා මිරිගුව. කොටින්ම කියතොත් බුදුරජාණන් වහන්සේ මුළු මහත් සංඥා ස්කන්ධයම මිරිඟුවට උපමා කළා. අපිට මිරිඟුව කියනකොට හිතෙන්නේ ඇහැයි රූපයයි විතරයි. නමුත් මුළු මහත් සංඥා ස්කන්ධයම මිරිඟුවට හරි ගැඹුරු කියමනක් කියලා. නමුත් මෙතෙන්දී සරල එක නිසා අපි පළවෙනි අසත් රූපයත් පිළිබඳ ප්‍රශ්නේ ගනිමු. කොට මිරිඟුව පිළිබඳ බොහෝ දෙනා දන්නවා. නමුත් යන්තම් මතක් කරමු. මිරිඟුව කියලා කියන්නේ පින්වතුනි. ඒකට සංස්කෘත වචනයක් තියෙන මෘග තෘෂ්ණිකා කියලා. මුවාට තණ්හාව පිපාසය ඇති කරන දර්ශනයක්. මොකද්ද? නියං සමයේ ඈත වතුර ගලන වගේ දර්ශනයක් තියෙනවා. මේ මුවා හිතා ගන්නවා මේ වතුරේ කියලා. එතකොට මේ මුවා ඔන්න දැන් මෙයාගේ ස්ථාවරය මොකද්ද? මම මෙතන අතන වතුර. මම මෙතන අතුර වතන කිව්වට යණ පියරක් පාස ඇහත් අරගෙන යන්නේ. එතකොට ඒත් කියන්නේ මම මෙතන වතුර අතන. වතුරේ කියන හිතන එක ඒකත් ඈත් වෙන මිරිගුවේ ස්වභාවය එකයි. ඉතින් මේක කෙලවරක් නැති දිවිල්ලක්. ඔන්න මිරිගුවේ ස්වභාවය රැවටිල්ල. ඒකට ඒක කෙරෙන්නේ මොකකින්ද? මායාත්මික චක්කු විඥානය තුලින්. අර පරතරය නොතකා හරිමින් මේ දුවන්නේ. පරතරය ගැන හැඟීමක් නෑ මුවාට. මම මෙතන වතුර අත. මම මෙතන වතුර අත. ඒ තුන කෙලට එකකින් දිගට යන අඩියක් පාසා ඒ මුලාව තුල මුවා දුවල වෙහෙස වෙනවා. ඉතින් මේ මුවා පමණක් මේ මුළු මහත් ලෝක සත්‍යයම මෙන්න මේ මුලා වෙලේ ඉන්නේ මේ මුවා වගේ මිරිඟුව තුලින් කියලා බුදුරජාණන් පෙන්වන්න කරනවා. දෙකයි මැදයි. ඉතින් මෙන්න මේ ගැටලා මේ කියාපු තණ්හා මහංකාරිය තමයි මේ සියුම් වැඩේ කරන්නේ. ඊළඟට දැන් එහෙමනම් තණ්හා මහංකාරිය ගැන ගැටලනවා කිව්වා. ඉතින් මේ ගැටවලින් බේරෙන්නේ කොහොමද? බේරෙන පණිවිඩයක් මේ ගාථාවෙම කියවෙනවා. අර කියුණානේ
යෝභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. මන්තා කියලා කියන්නේ පින්වතුනි ප්‍රඥා. එතකොට කියන්න පුළුවන් කෝ අපට ප්‍රඥාව නැහැ නේ. ඒක ඉතින් ඔය රහතන් වහන්සේලාට ඉබේ පහළ වෙන එකක් නේ. එහෙම කියන්න එපා. ප්‍රඥාවේ මූල බීජ අප කහ තුලක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක මහා ප්‍රබල වචනයක් මේ ශාසනයේ. විදර්ශකයන්ට. නමුත් අවාසනාවට වගේ අපිට කියන්න සිද්ධ වෙනවා. මේක ගැන අටුවාවල පැහැදිලි විග්‍රහයක් නැහැ. යෝනිසෝ මනසිකාරය තෝරන්නේ උපාය මනසිකාර, පත මනසිකාර ආදී වශයෙන්. අපි දැන් බොහෝ විට අපි ඒකට කෙටියෙන් කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ලේසියට කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. නමුත් මේකේ තියෙන මහා ගැඹුරක්. යෝනි කියලා කියන්නේ පින්වතුනි ප්‍රභව ස්ථාන. යමක් හටගන්න ස්ථාන. ඒකට යෝනිසෝ කියලා කියන්නේ යමක් හටගන්න ස්ථානය අනුව මෙනෙහි කිරීමයි. ඉතින් හටගන්න ස්ථානය මොකක්ද කියලා දැනට මේ පින්වතුන්ට පැහැදිලිව ඇති අපි කිව්වේ. ස්පර්ශය. ස්පර්ශය. සංදිස්ථානයේ කිව්වේ ඒකනේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තද විපස්සපච්චය කිව්වා. ඉතින් මෙන්න මේක මොන කාරණයකින් හෝ ඒක යටපත් වෙලා තියෙන බව අපට පේන්නේ. ඉතින් අපට නම් පේන්නේ මේ ස්පර්ශය තමයි යෝනි. යෝනිය හැටිය ප්‍රභව ස්ථාන. ඒකට ඒ ස්පර්ශය අනුව මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔන්න ඔතන ඉඳලා අපිට කියන්න සිද්ධ වෙනවා නොයෙක් උපමා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඒකට මගේ භාෂා ඥානයේ අඩුපාඩුකම් නිසා හෝ සමහර විට ඕලාරික දේවල් කියවෙන්න පුළුවන්. අපිට මට සමා වෙන්න. මේ ඉතින් අපි ඒකට ඔන්න පළමුවෙන්ම ඉදිරිපත් කරන උපමාව මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාරිභාෂික ශබ්දයයි ව්‍යවහාරවත් ශබ්දයයි අතර. ව්‍යවහාර ශබ්දය නම් බොහෝ විට ඉංග්‍රීසියට නැඹුරුයි. කෙසේ වෙතත් අපි ඒකට කියමු මට දැනගන්න ලැබුණා මේ ඔය දැන් එක්තරා ක්‍රීඩාවක් තියෙනුනේ ඉංග්‍රීසියෙන් ටේබල් ටෙනිස් කියන එක. ඒකට වචනේ මේ මේසපන්දු කියලා. හොඳයි අපි මේසපන්දු ක්‍රීඩාවේ ඔන්න 100ට නගා ගන්න නොදන්න අය. ඒකෙදි කියන්නේ මොකද්ද? පින්පොම් බෝලයයි රැකට් එකයි තමයි උපකරණ හැටියට තියෙන්නේ. ඒ මේසේ මැද තියෙන කෙටි දැලක්. ඉතින් මේක කරන්න තියෙන්නේ මොකද්ද? එහා පැත්තේ ඉන්න කෙනා රැකට් එකෙන් අර බෝලයට මේ පැත්තට ගහලා එවන බෝලේ මේ පැත්තෙන් මීසෙන් එහා පැත්තට වැටෙන්න කලින් එහා පැත්තට දාන්න. ඉතින් අර අදක්ෂයා මේ ක්‍රීඩාවට අපි හිතමු දැන් ටික හිතා ගන්න අපි අර ඉස්සර දේශනා කරන මේක තේරුම් ගන්න පහසු වෙන එහා පැත්තේ ඉන්න ක්‍රීඩකයා කවුද දන්නවද? මාරයා. මෙහා පැත්තේ ඉන්න යෝගාවචරය. ඔන්න එතකොට මාරයත් යෝගාවචරයත් අතර මේසපන්දු ක්‍රීඩාවක් කියලා හිතා ගන්න. මාරයා තරම රැකට් කාරයෙක් නෑ. රැකට් කියන වචනේ සමාජාර්ථයක් මතක කරගන්න. මාර්යාගේ රැකට් එකට අහුවෙලා තමයි මෙච්චර කාලයක් මේ සංසාරය ඇවිල්ලා. දැන් ඉතින් මාර්යා පරද්දන්න හිතන්නේ මනස පරද්දන්නත් යෝගාවචරය අතට ගන්නේ රැකට් එක. එතකොට ඔන්න ඒ රැකට් එක අරගෙන ඔන්න අදක්ෂයා මේ ක්‍රීඩාව ගැන හිතනකොට අපිට වඩා දන්න මේ පින්වතුන් අදක්ෂ ක්‍රීඩකයා කරන්නේ මොකද්ද? අරියා අර බෝලේ එවනකොට ඒක පොළාව පැලන යන්නකම් බලන් ඉඳලා මේසේ ඒ අතට මේ අතට නැවි රැකට් එකෙන් එහා පැත්තට දානවා. ඒක හරියන්නේ නැහැ වැඩි. යා ඒකට පරාද වෙනවා. ඒ වෙනුවට දක්ෂයා මොකද්ද කරන්නේ? යාර ඒ හරිය කෙලින්ම ඉඳගෙන අර බෝලේ එහෙමනම කොයි වේගෙන් එව්වත් ඒක එතින්දිම අනිත් පැත්තට හරවනවා රැකට් එක තියලා. පොළා පැනලා යන්න දෙන්නේ නැහැ. පොළා පැනලා යන්නේ මොකද? ඒකට කියන උපමාව හිතා ගන්න ප්‍රපංචය. ධර්මයෙන් බැලුවොත්. ප්‍රපංචය තමයි පොළා පැනලා. ඒකට පොළා පැනලා යන්න නොදී එතනම මෙනෙහි කිරීම. එතනම මෙනෙහි කිරීම. මොකද එතන කියලා කියන්නේ වදින තැන. අන්න ස්පර්ශය. කොට ස්පර්ශය අනුව මෙනෙහි කිරීම කියන්නේ බෝලේ වදිනවත් එක්කම ඒක පොළා පැනලා යනවාදී එතනින්ම හරවන එහා පැත්තට. ඔහොමම කරගෙන ගියොත් ඉතාමත්ම ශීඝ්‍රයෙන් එක කරන්න ඕන. ඒ ශීඝ්‍රයෙන් කරන කෙනා අන්තිමට ඔන්න මාර පරාජය කරනවා. මාරයට රැකට් එක විසි කරන්න සිද්ධ වෙනවා. තව උපමාවක් ගන්න. මම වැඩි කියන්නේ නැත්නම් මහා ගොඩක් කියන්න තියෙන පැයක් තුල. ඉතින් මේ කෙටියෙන් මම කියන්නේ අනිත් හරිය හිතා ගන්න. ඊළඟට අපි ගනිමු ඒ ක්‍රීඩාවක්. ඒක දැන් කඩු බුදුන් යුගයේ තිබිච්ච ක්‍රීඩාවකුත් නෙමෙයි සටනක්. ඒකට කියන්නේ ද්වන්ද්ව සටන කියලා. ඒ කාලේ සිරිතක් තිබුණා ලංකාවේ පමණක් නෙවෙයි එංගලන්ත ආදී රටවල් වල හැම දිනාගෙම ළඟ ආයුධය හැටියට තියෙන කඩුන. කඩුව එල්ලලා තියෙනවා ළඟ. ඉතින් ඔන්න මොකක් හරි ගැටුමක් වුණ හැටිය සටනට ඒව කියලා අභියෝග කරලා ඔන්න පටන් ගන්න සටන පලිය නැතුව කඩුවෙන්මයි අනින්නෙත් කඩුවෙන්මයි ආරක්ෂා වෙන්නේ. ටිකකට හිතලා බලන්න කොයි තරම් වේගෙන් කඩුව මෙහෙවන්න ඕන. බැලුමට පිටින් වෙලි බැලුවොත් කඩුව තාප්පයක් අරින් එන හැම පාරෙටම ලෑස්ති. මේ කඩු කරකවන. අන්න ඒ වගේ මේක දෙන්නේ මෙන්න මේ කොයි තරම් ශීඝ්‍රයෙන් මෙනි කරනවද කියන එක පෙන්වන්නයි මේ උපමා දෙකම දුන්නේ. රැකට් එක හොවා කඩුව හොයවා. ඉතින් අන්න ඒ වගේ ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම තුලින් තමයි අර යම් අවස්ථාවක අර ගැට වැටීම් වළක්වන්න පුළුවන් වන්නේ. ගැහෙන කෙනෙක් එහා පැත්තට හරවනවා. ඉතින් අර දැන් අපි පින්පොම් බෝල අරවනවා කිව්ව නිසා අපි හිතමු මේ අර රැකට් එකේදී මාර්යා වුණා අපි නිදසුනකට කියමු. මාර්යා රූප බෝලයක් කියවනවා. මේ හිතා ගන්න මේ අපි මේ නිදර්ශනය දෙන්නේ ප්‍රායෝගික අර්ථයකින් මාර්යා රූප බෝලයක් කියවනවා. රූප බෝලේ එනවත් එක්කම ඒක
ප්‍රපංචයට යන්න නොදී පොළාපැල්ල යනදී එතනම අනිත් පැත්තට හරවනවා. කොහොමද අනිත් පැත්තට මේ රැකට් එක මොකද්ද අපේ බුදු පිළේ රැකට් එක අනිත්‍යයි. අනිත්‍යයි. ආයේ මාර්යා මේ පැත්තට ගහනවා. ආයිත් අනිත්‍යයි. 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 ඔන්න මේ අපි දිනන හැටි. ඒ රැකට් එක අනිත්‍යයි කියලා හැපැත්වෙනවා. ඔන්න ඕක තුලින් ඊළාට තේරුම් ගන්න. මොකද්ද මෙතෙන්දී අපි උපකාර කරගන්න අනිත්‍යානුපස්සන. අනිත්‍යානුපස්සන. අනිත්‍යානුපස්සන පිළිබඳ මහා ප්‍රබල දේශනාවක් කලින්ත් අපි යන්තම් සඳහන් කළා. ඒත් සංයුත් සංගීයේ සලායතන වර්ගයේ තියෙන ද්වයං කියලා නමින් සූත්‍ර දෙකක්. එයින් එකක් ගියසරේ අපි වැඩි කිව්වා. දැන් මෙතෙන්ට අදාළ සූත්‍රයේ දෙවෙනි ද්වයං සූත්‍රය. දෙවෙනි ද්වයං සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිමයි ප්‍රකාශ කරන්නේ. පටන් ගන්නේ ද්වයං භික්ඛවේ පටිච්ච විඥානං සම්භෝති. මහණෙනි දෙකක් නිසා විඥානය හට ගන්නවා. කතංච භික්ඛවේ ද්වයං පටිච්ච විඥානං සම්භෝති කෙසේද මහණෙනි දෙකක් නිසා විඥානය හටගන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්ඛු විඥානය සත්‍රුපයත් හේත චක්ඛු විඥානය හටගන්න. ඔන්න ඊළඟට එන හොද වචන ටික. චක්ඛු අනිත්‍යං විපරිණාමියඤ්ඤතාභාවි රූපානිච්චා විපරිණාමියඤ්ඤතාභාවි ඇස අනිත්‍යයි. අනිත්‍යං විපරිණාමි කියන්නේ වෙනස් වෙනවා අන්‍ය ස්වභාවයකට අන්‍යාකාරයකටපත් වෙනවා. රූපේනොත් අනිත්‍යයි වෙනස් වෙනවා අන්‍යාකාරයකටපත් වෙනවා. ඊළඟට ප්‍රකාශ කරනවා ඉත්තේතං ද්වයං චලාචීව වයාච අනිච්චාච විපරිණාමි. මෙසේ මේ දෙකම සැලෙනවා දෙකම චලනය වෙනවා ගෙවි යනවා චලාචීව වයාච විපරිණාමින අන්‍යතාභාවෙන වෙනස් වෙනවා අන්‍යාකාරයකටපත් වෙනවා. ඔහොම කියලා එතන නවත්තන්නේ නැහැ. ඊළඟට කියනවා චක්කු විඥානම් භික්ඛවේ අනිච්චං විපරිණාමි අඤ්ඤතාභාවි චක්කු විඥානයත් අනිත්‍ය විපරිණාමි. ඊළඟට කියනවා යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානස් උප්පාදාය චක්කු විඥානිය හට ගැනීමට යම් හේතුවක් ප්‍රත්‍යක් තිබෙනවනම් ඒකත් අනිත්‍යයි. ඊළඟට සංඝයා වහන්සේලාගෙන් අහන ප්‍රශ්නයක් පුදුම ප්‍රශ්නයක්. මහණෙනි අනිත්‍ය වූ ප්‍රත්‍ය උපකාර කරන්නේ නැති වෙන දේ කොහොමද නිට්ටය වෙන්නේ? අනිත්‍ය වූ ප්‍රත්‍යයන් අනිත්‍ය නම් ඒකෙන් උපදින චක්කු විඥානය කොහොමද නිට්ටය වෙන්නේ? ප්‍රශ්නයක් කියනවා. ඔන්න ඊළඟට කියනවා මේ කියාපු ඔන්න සිංහලෙන් කියමු ඒ ටික මේ කියාපු ධර්ම තුනේ එකතුව. එතන වචන කීපයක් යොදනවා. සංගති විතරක් නෙවෙයි. ඉතින් තින්නම් ධම්මානම් සංගති සම්නිපාතෝ සමවායෝ. ඒ කියන්නේ මේ ධර්ම තුනම එක්ව යාම, එකතු වීම, එක්රැස් වීම තමයි ස්පර්ශය. ඊළඟට එහෙම කියලා ප්‍රකාශ කරනවා. චක්කු සම්පස්සෝපි භික්ඛවේ අනිච්චෝ විපරිණාමියඤ්ඤ. චක්කු සම්පස්සය අනිත්‍ය විපරිණාමියඤ්ඤ. ආයි ප්‍රශ්නයක් අහනවා. අනිත්‍ය වූ ප්‍රත්‍යයන් නිසා ඇතිවෙන චක්කු සම්පස්සේ කොහොමද නිට්ටය වෙන්නේ? කොහොමද නිට්ටය වෙන්නේ? ඊළඟට ඔන්න 아무තු දෙයක් ප්‍රකාශ කරනවා. පුට්ඨෝ භික්ඛවේ වේදේති පුට්ඨෝ චේතේති පුට්ඨෝ සංජානාති. ස්පර්ශ කරන ලදුවේ යා වින්දනයක් ලබනවා. ඒ වගේම ස්පර්ශය තුලින්ම චේතනා ඇති වෙනවා. ස්පර්ශය තුලින්ම සංඥා ඇති වෙනවා. අනායිත් මතක් කරගන්න. එතකොට වේදනාවටත් චේතනාවටත් සංඥාවටත් මුල යෝනිය ස්පර්ශයම. අපි නිකන් මේ විදිහේ යෝනිසෝ මනසිකාර කියන්නේ ස්පර්ශය වෙන තැනට හිතේ දීම කියන එක. ඉතින් ඔන්න ඒ විදිහට යන්නේ අන්තිමට කියනවා ඉත්තේති ධම්මේ මේ ඔක්කොම ධර්ම චලාචීව වයාච අනිච්ච විපරිණාම. ඔන්න අන්ත්‍යානුපස්සනා බුදුරජාණන් පුදුම විදිහට කියනපත් කරනවා. දැන් එතකොට ඒක ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් මේ අර රැකට් එක හරි වේවා එහෙම නැත්නම් කඩුව හොයවා ඒ මානසිකාර වේගයයි ඒක කියන්නේ. එතකොට මේ මානසිකාර වේගය උග්‍ර කළ අවස්ථාවේ තමයි අන්න තේරුම් ගන්න පුළුවන් අර මිරිඟුවේ රහස. ඔන්න ඊළඟට අපි දැන් ඉතින් සෑහෙන්න ඇහැ ගැන කිව්වා. හයක් තියෙනවනේ. එතකොට ඔන්න ඊළඟට එමු කනට. ඇහැ ළඟට කනනේ තියෙන්නේ. ඔන්න ඊළඟට ඒකට අපි දෙන්නම් ඒ උපමා වලින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම මීට කලින් කියන්න ඕන දැන් මේ හැම ඉන්ද්‍රියක් පිළිබඳව කියනකොට එක්ක පළවෙනි ආයතනයක් කියනකොට මට සිද්ධ වෙනවා අර කියාපු මජ්ජේ සූත්‍රයේ විවරණයට යන්න. ඒකට මජ්ජේ සූත්‍රයේ විවරණයට අනුව කන ගැන මෙහිමයි සඳහන් වෙන්නේ. කන ඒකාන්තයක්, ශබ්දයේ තමාන්තයක්, සෝත විඥානයේ මැද. ඊළඟට මහුම්කාරී තණ්හාව, සුපුරුදු තණ්හාව. ඉතින් ඒ කණුව අපිට හිතා ගන්න පුළුවන්. ඒකට මහුම්කාරී කරන්නේ මොකද්ද? කනයි ශබ්දයයි ගැටලා යනවා සෝත විඥානය නොතකා හරින්න. ඉතින් මේකෙදිත් අර මානසිකාරී ශීඝ්‍ර කිරීම තමයි උපකාර වෙන්නේ. ඉතින් මානසිකාරී ශීඝ්‍ර කිරීම ගැන උපමාවක් දෙන්න මම කැමති. ඒකත් අර කියාපු එච්චර කියන්නේ මේ සම්මත උපමාවක් නෙවෙන්න පුළුවන්. දැන් මේ පින්නතුන් දන්නවා ඔය ගස්වල ඉන්නවා රැහැයියා කියලා කෘමියෙක්. අඟල් 2ක 3ක විතර. ඌ ඒ සතා 4ට 4 මාර්ගයේ සංගීතයක් ආරම්භ කරනවා. එක්කෙනෙක් ආරම්භ කරනකොට අනිත් අයත් ඒකට එකතු වෙනවා.
පුදුමාකාර මහ කන් රිදවන රළු ගොරෝසු සංගීතයක්. මේ මට සමා වෙන්න මෙහෙමයි යන්නේ. පටන් ගන්නෙ ඊළඟට එක දිගට යන්නේ. මොකද මේ රැහැය මම මේ සමහරට කල්පනා කරන මේ රැහැය කියන වචනේ ආවේ කොහොමද කියලා. මම දන්නේ නැහැ නිරුක්තිය යන මට හිතෙන්නේ රයන්න හොඳට ඇහෙන්න සලස්සන සතා රැහැය. බලන්න රයන්නමනේ දිගට තියෙන මේ සංගීතය. ඉතින් එතකොට මේ රැහැයගේ සංගීතයේ සමතේට මහ බාධාවක් කන හාරගෙන. හැබැයි ඒක මතක් කරලා දෙනවා කන් බෙරයක් කියන එකක් තියෙනවා. මම සමහරවිට මම ලිපිවල දක්වලා